අයිබෝ කන්ටහවුණු YouTube නාලිකාවට ඔබ සියලුම දෙනාම ආදරෙන් පිළිගන්නවා. කන්ටහවුණු YouTube නාලිකාව ආරම්භ කිරීමට මූලික හේතුව තමයි ස්වයං ක්‍රියාවක් කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබ සියලුම දෙනාට අවශ්‍ය මූලික දැනුම මෙම නාලිකාව හරහා ලබා දීම. අපි දැන් මුලින්ම බලමු කුඩා ව්‍යාපාරයක් ස්වයං ක්‍රියාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබට ඒ සඳහා අවශ්‍ය වන නීතිමය තත්ත්වය කුමක්ද කියලා. හරි අපි හිතමු ඔබ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඩෙසර්ට් වර්ග ආහාර වර්ග නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් නම් ඔබ අනිවාර්යයෙන්ම වෙළඳ බලපත්‍රයක් ලබා ගත යුතුයි. වෙළඳ බලපත්‍රය ඔබට ලබා දෙන්නේ ඔබ ළඟම ඇති ප්‍රාදේශීය සභාව. ඔබ වෙළඳ බලපත්‍රයක් ලබා ගන්න නම් ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා ඊට අදාළ අයිදුම් පත්‍රයක් ලබා ගත යුතුයි. ඊට පසුව එම අයිදුම් පත්‍රය රැගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හමු වෙලා ඔහුට ඔබගේ ව්‍යාපාරය ගැන දැනුම් දෙන්න ඕන. ඊට පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා ඇවිල්ලා ඔබ ව්‍යාපාරය ආරම්භ කරන ස්ථානයේ මූලික කරුණු කිහිපයක් බලමු. අපි දැන් එකින් එක බලමු මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා බලන මූලික කරුණු මොනවද කියලා. පළවෙනි දේ ඔබ ව්‍යාපාරය ආරම්භ කරන ස්ථානයේ වහලය සිවිලිමක් සහිත ආවරණය කරපු ස්ථානයක් වෙන්න ඕන. දෙවැනි කාරණය තමයි එහි පොළව. පොළව සිමෙන්ති දාලා හරි, ටයිල් කරලා හරි එහෙම තියෙන දූවිල්ල ඇවිස්සෙන්නේ නැති ස්ථානයක් වෙන්න ඕන. තුන්වෙනි දේ තමයි එම ව්‍යාපාරය ආරම්භ කරන ස්ථානයේ ජනෙල් තියෙනවා නම් ඒව සෑම විටම වහලා තියෙනවා. විවෘත කවුළු තියෙනවා නම් ඒවත් ආවරණය කරලා තියෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා අවධානය යොමු කරන ඊළඟ කරුණ තමයි ඔබ ව්‍යාපාරය ආරම්භ කිරීමට ආහාර නිෂ්පාදනය කිරීමට යොදා ගන්න ජලය ලබා ගන්න ස්ථානය. අපි හිතමු ඔබ ජලය ලබා ගන්න ලිඳකින් නම් ඒ ලිඳ අඩි කිහිපයක් උසට බැඳලා දැලකින් ආවරණය කරලා තියෙන්න ඕන. එහෙම නැතුණම් ඔබ පාරේ ලයින් එක එහෙම නැත්නම් ජල ප්‍රවාහන මණ්ඩලයේ ලයින් එකෙන් නම් වතුර ගන්නෙ ඒ සම්බන්ධව ගැටලුවක් නැහැ. අපි දැන් බලමු ඔබ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරය මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ නිර්දේශ සහිතව ඉදිරියට කරන් යන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර. ඉක්ම කරන්න ඕන ඔබ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන දේ සාම්පල් කිහිපයක් සකස් කරලා මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා එන දවසට ලෑස්ති කරලා තියාගන්න. වීඩියෝ එකෙන් බලමු මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාට ලබා දෙන සාම්පල් නිසියාකාරයෙන් සකස් කරගන්නේ කොහොමද කියලා සහ එම සාම්පල් වල අන්තර්ගත වෙන්න ඕන දේවල් මොනවද කියලා. රැඳී සිටින අපේ YouTube නාලිකාවට සම්බන්ධ දිගින් දිගටම. බොහොම ස්තුතියි.